Let's style this flared jeans part 1. ෆ්ලෑට් ජීන්ස් එකක් ගද්දි ඔගොල්ලෝ බලන්න ඕන දෙයක් තමයි මැටීරියල් එක ස්ට්‍රෙච් වෙනවද නැද්ද කියන එක. මම මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ වෙරි බේසික් නෝමල් වයිට් ටී-ෂර්ට් එකක්. මොකද පර්සනලි මම ගොඩක් කැමති වයිට් ටී-ෂර්ට් එකට බේසික් වයිට් ටී-ෂර්ට් එකක් අඳින්න. ෂූස් විදියට මම පාවිච්චි කරේ මගේ ඩේ ටු ඩේ බ්ලැක් කලර් ලෝෆර්ස් දෙක. ඉතින් මේ අවුට්ෆිට් එකත් එක්කලා මම හිතුවා බ්ලැක් කලර් ලෝෆර්ස් දෙකක් ගොඩක් හොඳට මැච් වෙනවා කියලා. ඒ වගේ මම මෙතන නෝමල් කැප් එකක් යූස් කරා. ඒකත් ඕෆ් වයිට් ඇන්ඩ් ග්‍රීන් මික්ස් ටච් එකක් තියෙන. ඉතින් මට ඕන වුණා ඒ අවුට්ෆිට් එකට ග්ලැම එකක් ගන්න. ඒ වගේම තමයි මම මෙතන ග්‍රීන් කලර් බන්දානා එකක් යූස් කරා. කැප් එකේ තියෙන ග්‍රීන් පාර්ට් එකටත් මැච් වෙන්න ඕන විදියට. ඉතින් විශ්වාස කරනවා ඒ කලර් බ්ලෙන්ඩ් එක ලස්සනට ආවා කියලා. ඇක්සෙසරි විදියට මම මෙතන සිම්පල් සන්ග්ලාස් දෙකක් යූස් කරා. ඒත් එක්කම මගේ ඩේ ටු ඩේ මම අඳින වොච් එක සහ ඩේ ටු ඩේ අඳින බ්‍රේස්ලට් එකත් යූස් කරා මෙතනදී ඇක්සෙසරිස් විදියට. ඉතින් මේක තමයි ෆයිනල් ලුක් එක ගයිස්. ඉතින් මම නම් පර්සනලි මාරම කැමති අර 1950s නැත්නම් 1960 70 දවස්වල තිබුණ අර පරණ ලුක් එකට. ඉතින් මම හිතනවා ඕන කෙනෙක්ට මේ වගේ එකක් ස්ටයිල් කරන්න පුළුවන්. හරි සිම්පල්, අවශ්‍ය කරන දේවල් හරිම මිනිමලිස්ටික්. රයිට්, කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේදී ඔයගොල්ලෝ මොනවද හිතන්නේ මේ වගේ අවුට්ෆිට් එකක් ගැන කියලා.